හරි එතකොට ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 17 වෙනි වීඩියෝ එකත් එක්ක. එහෙනම් එතකොට අපේ 9 වෙනි දවස් තමයි අද. එතකොට අපි අද කතා කරන්න යන්නේ 2020 ප්‍රශ්න පත්‍රයේ PO පේපර් එකේ පාර්ට් A එකේ 9 වෙනි ප්‍රශ්නය. හරි 9 වෙනි ප්‍රශ්නය. එතකොට අපිට කියන්නේ කේන්ද්‍රය ඍණ 2.0 ලක්ෂයේද ඒ වගේම ඍණ 1.3 ලක්ෂය හරහාද යන S වෘත්තයේ සමීකරණය හොයන්න. ඒ කියන්නේ මෙයාගේ කේන්ද්‍රය C කියලා ගන්නකො. කේන්ද්‍රය C කියන එක අපිට දීලා තියෙනවා ඍණ 2.0 කේන්ද්‍රය. හරි. ඒ වගේම මෙයා ගමන් කරනවලු ඍණ 1.3 කියන ලක්ෂය හරහා මෙයා ගමන් කරනවා. හරි. අපිට කේන්ද්‍රය ඍණ 2.0 වෙන මේ වෘත්තයේ සමීකරණය ගන්න කොහොමද අපි? ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දන්නවා x ඍණ a වර්ගය ධන y ඍණ b ගේ වර්ගය සමානයි r වර්ගය කියන්නේ මොකද්ද? කේන්ද්‍රය සහ අරය දන්නා විට වෘත්තයක සමීකරණය. කේන්ද්‍රය සහ අරය දන්නා විට වෘත්තයක සමීකරණය. එතකොට මම මේකේ අරය දන්නේ නැහැ. හැබැයි මම AB දෙන්න දන්නවා. ඒ කියන්නේ කේන්ද්‍රයේ කණ්ඩාංක දෙක දන්නවා. එහෙනම් මම මෙතනට x ඍණ a කියන්නේ x කණ්ඩාංකයනේ. ඍණ දෙක දැම්මොත් මෙතන ධන දෙක වෙනවා. එහෙනම් වර්ගය ධන y ඍණ බිඳුවේ වර්ගය සමානයි r වර්ගය කියලා ලියාගන්න ඕන. එතකොට ආයෙ කිව්වොත් මම කේන්ද්‍රය දන්නවා අරය දන්නවා නම් මට වෘත්තයේ සමීකරණය මෙහෙම ලියාගන්න පුළුවන්. ඒක අපි දන්නවා තියරි එකෙන්. දැන් මම දන්නේ කේන්ද්‍රය විතරයිනේ. එතකොට මම කේන්ද්‍රය දන්නවා. එතකොට මේ පැත්ත මට හදාගන්න පුළුවන්. දැන් මම හොයාගන්න ඕනේ අරය. එහෙනම් මම මුලින්ම අරය හොයාගෙන ඉන්නම් මෙතන. එහෙනම් මේකට මුලින්ම මොකද කරේ? මම මෙයාව මේකට ආදේශ කරා. එහෙනම් මෙතන වෘත්තයේ සමීකරණය එනවා x ධන 2 වර්ගය ධන y වර්ග සමානයි r වර්ග. දැන් අපි දන්නවා මේ වෘත්තය මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යනවා. හරි. මෙය ඍණ 1.3 හරහා යන බැවින්. හරි. හරහා යන බැවින් මොකක් කරන්න ඕනද? මෙයාගේ කණ්ඩාංක මෙන්න මේ කණ්ඩාංක මෙයාව තෘප්ත කරන්න ඕනේ. එහෙනම් x කියන තැනට අපිට දාන්න පුළුවන් ඍණ 1 දාන්න. ඒ කියන්නේ මේ කණ්ඩාංක මගින් තෘප්ත කරනවා කියන්නේ මොකද්ද? මේ කණ්ඩාංක මේකට ආදේශ කරාම අර සමීකරණය හරියන්න ඕනේ. එහෙනම් ඍණ 1 ධන 2 වර්ගය ධන y කියන්නේ මූල 3 වර්ගය සමානයි r වර්ග කියලා ලියා ගන්න පුළුවන්. මෙතන එතකොට 1 වර්ගය 1යි ධන මූල 3 වර්ගය කියන්නේ 3යි සමානයි r වර්ගය. අපි දන්නවා මෙතන r වර්ගය 4යි කියලා එන්නේ. අපි දන්නවා r කියන්නේ වෘත්තයේ අරය. එහෙනම් අනිවාර්යෙන් r විශාල බිඳුව වෙන්න ඕනේ. එහෙනම් r සමානයි කෙලින්ම 2යි කියලා ගන්න පුළුවන්. එහෙනම් වෘත්තයේ සමීකරණය මොකක්ද වෙන්නේ? x ධන 2 වර්ගය ධන y වර්ගය සමානයි 2 වර්ගය කියලා නෙන්නේ. මම මේක 1 කියලා ගත්තොත් එකෙන් මට එනවා ඔන්න ඔය සමීකරණය. දැන් මම මේක ප්‍රසාරණය කරගන්නම්. මොකද ඉස්සරහා වැඩවලට අපිට මේක ඕනේ හින්දා. මොකද ගාන තව කොටසක් තියෙනවානේ. නැත්තම් මේක මෙතන ලිව්වනම් ප්‍රමාණයි. එහෙනම් x වර්ගය ධන 2යි ධන 4යි x ධන 4 ධන y වර්ගය සමානයි 4. 4ට 4 කැපුණාම x වර්ග ධන y වර්ගය ධන 4යි x සමානයි බිඳුව කියලා එනවා. ඔන්න අපේ වෘත්තය මම මේක දෙවෙනි සමීකරණය කියලා දැනට ලකුණු කරගන්න. හරි. ඔන්න එහෙනම් s කියන වෘත්තයේ සමීකරණය. මෙයා තමයි එතකොට s. හරි. දැන් අපිට ඊළඟට කියන්නේ ඔය විදිහට s වෘත්තයේ සමීකරණය හොයන්නලු. ඊට පස්සේ s වෘත්තයේ සමීකරණය හොයලා අපිට කියනවා මෙයාට ස්පර්ශ ජායේ සමීකරණය හොයන්නලු ඔය දීලා තියෙන ලක්ෂ්‍ය හරහා යන. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ස්පර්ශ ජායේ සමීකරණය. අපි දන්න ඕනම ස්පර්ශ ජායක සමීකරණය ලියන්න පුළුවන් මොකක්ද? අපිට පොදු සමීකරණය තියෙන x x නෝට් ධන y y නෝට් ධන g වතාවක් x ධන x නෝට් ධන f වතාවක් y ධන y නෝට් ධන c සමානයි බිඳුවනේ. ඔන්න ඔහොම ලියා ගන්න පුළුවන් නේ අපිට. එතකොට මේ මොකද්ද? ඕනම සාධාරණ ස්පර්ශ ජායක සමීකරණය. එතකොට මේකේ x නෝට් y නෝට් කියන්නේ මොකක්ද? x නෝට් y නෝට් කියලා කියන්නේ 1.1නේ අපිට දීලා තියෙන ලක්ෂ්‍යය. අපිට දීලා තියෙන 1.1ේදී ස්පර්ශ ජාය සමීකරණය හොයන්න කියලා. එහෙනම් 1.1 කියන එක තමයි x නෝට් y නෝට් කියලා කියන්නේ. හරි. ඒ වගේම නේද g සහ f කියන්නේ මොකද්ද? g සහ f කියලා කියන්නේ මොනවද?
කේන්ද්‍රයේ කණ්ඩායමක ඍණ එකෙන් බෙදුවාම වෙන උත්තරය. හරි. එහෙම කිව්වත් හරි. නැත්තම් අපි දන්නවා වෘත්තයක සම්මත සමීකරණය එන්නේ කොහොමද? x වර්ග ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමාන බිඳුවනේ. එතකොට මෙන්න මේ x ට ඉස්සරහින් තියෙන සංගුණක තමයි 2g කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන බලන්න x ට ඉස්සරහින් තියෙන සංගුණකේ 4. එහෙනම් 2g සමාන වෙන්නේ 4ට. g සමාන වෙන්නේ 2ට. g සමානයි 2ට. හරි. එක්ක කේන්ද්‍රයේ කණ්ඩාංක ඍණ එකෙන් බෙදලා ගන්න. ඒ කියන්නේ කේන්ද්‍රයේ කණ්ඩාංක හැමනිතරේම ඉන්නේ ඍණ g, ඍණ f කියලානේ. අපි ඔය දන්න දේවල් සම්මත තියෙදිනේ. එතකොට අතන තියෙන gf එහෙනම් මේ දෙන්නම ඍණ එකෙන් බෙදලා ගත්තා නම් ගන්න පුළුවන්. එතකොට බලන්න මේ ඍණ දෙක එකෙන් ඍණ එකෙන් බෙදුවා නම් මෙතන g කියන්නේ 2යි. නැත්තම් අපි දන්නවා වෘත්තයක සම්මත සමීකරණය මේක. ඒක x වල සංගුණකය තමයි 2g කියලා කියන්නේ. එහෙනම් මෙයාගේ x වල සංගුණකය 4. එහෙනම් 2g 4ට සමාන කරා නම් g 2යි කියලා ගන්න පුළුවන්. හරි. ඔය ක්‍රම දෙකටම අපිට g හොයාගන්න පුළුවන්. එතකොට මේක අපි දන්නවා f කියන එක බිඳුවයි. හේතුව මොකද්ද? කේන්ද්‍රයේ y කණ්ඩාංකේ බිඳුවයි. එයාව ඍණ එකෙන් බෙදුවාම එහෙනම් එන උත්තරේ මොකද වෙන්නේ? බිඳුවයි. එහෙනම් මම දැන් ආදේශ කරන්න. x නෝට් කියන්නේ 1යි. x ගුණ කිරීම 1 ධන y ගුණ කිරීම ඍණ 1 ධන g කියන්නේ 2යි. හරි. g කියන්නේ 2යි. x ධන x නෝට් කියලා කියන්නේ ආයේ 1යි. අපි දන්නා මේ කොටස බිඳුව වෙලා යනවා. ඇයි? f බිඳුව හින්දා. ඒ වගේම අපි දන්නා මේ වෘත්තයට නියතයක් නැහැ. එහෙනම් නියතයත් බිඳුවයි එක සමාන වෙනවා බිඳුවට. හරි. එහෙනම් මෙතන x ඍණ y ධන 2x ධන 2 සමානයි බිඳුවයි කියලා එනවා. මේ එහෙනම් මෙතන එනවා 3x ඍණ y ධන 2 සමානයි බිඳුව. ඔන්න එහෙනම් ස්පර්ශජාලයේ සමීකරණය. ස්පර්ශජාලයේ සමීකරණය. දැන් මාකින් එකේ ලකුණු තියෙන මෙන්න මේක ලියනකොට ලකුණක් දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ ලකුණු පහක් දීලා තියෙනවා මේක ලියනකොට. ලියලා උත්තරයට. ඒ කියන්නේ මේකටයි මේ කොටසට ලකුණු පහක් දීලා තියෙනවා. ඒතර මෙන්න මේක අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් සමීකරණයක්. ස්පර්ශජාලයේ සමීකරණය. ඒකේ x නෝට් y නෝට් කියලා කියන්නේ අර ස්පර්ශජාලය හොයන්න ඕන ලක්ෂ්‍ය. හරි. අර දීලා තියෙන ලක්ෂ්‍ය. ඒතර gf කියලා කියන්නේ එක්ක කේන්ද්‍රයේ කණ්ඩාංක ඍණ එකෙන් බෙදලා ගන්න පුළුවන්. නැත්නම් මෙතන අර සාධාරණ වෘත්තයේ සමීකරණ ලියුවහම මෙයා සමාන වෙන්නේ 2යි g ට. එතනින් g ගන්නත් පුළුවන්. හරි. ඔය ක්‍රම දෙකටම ගන්න පුළුවන්. එතකොට ඔන්න ස්පර්ශජාලයේ සමීකරණය. හරි. ස්පර්ශජාලයේ සමීකරණය. ඊළඟ අපි කියනවා A සිට S ට ඇඳි ස්පර්ශකයන්හි ස්පර්ශ ලක්ෂවල x කණ්ඩාංක ඔන්න ඔය සමීකරණය මත තියෙනවා කියලා තෘප්ත කරන බව වෙන්නවා. ඒ කියන්නේ සමීකරණය මත තියෙනවා කියලා වෙන්නන්න. දැන් අපි පොඩි රූප සටහනක් ඇදලා බලමු. ඇත්තටම මේ ගානේ මොකද්ද මේ අපි කරේ කියලා. හරි. ගානේ මොකද්ද කරේ කියලා රූපයකින් පැහැදිලි කරනවා. ඔන්න ඕක හිතන්නකො අපි S කියන වෘත්තය. එතකොට S කියන වෘත්තයට A කියන ලක්ෂණය ඉඳලා ස්පර්ශජාලයේ සමීකරණය අපි හිතුවනේ. එතකොට ස්පර්ශජාලයේ සමීකරණය කියන්නේ මොකද්ද? A කියන ලක්ෂණය ඉඳන් අපි දන්නවා බාහිර ලක්ෂණ කියන වෘත්තයකට ස්පර්ශක රේඛා දෙකක් අඳින්න පුළුවන්. අන්නේ ස්පර්ශක රේඛාවල ඡේදන ලක්ෂ්‍ය තමයි එතකොට අපිට A කියලා දීලා තියෙන්නේ. එතකොට ස්පර්ශජාලය කියන්නේ මොකද්ද? බාහිර ලක්ෂණයක ඉඳලා ස්පර්ශක දෙකක් ඇඳහම ඒක වෘත්තය ස්පර්ශ කරන තැන් දෙක හරහා අඳින ජාලයට තමයි අපි කිව්වේ ස්පර්ශජාලය කියලා. මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්පර්ශජාලය කියලා. හරි. ස්පර්ශජාලය කියලා කියන්නේ ඕකට. ස්පර්ශජාලය කියලා කිව්වේ ඕකටනේ. දැන් මොකද්ද කියන්නේ? දැන් එතකොට අපි මේ S කියන වෘත්තයේ සමීකරණය දන්නවා. මෙන්න මේ ස්පර්ශජාලයේ සමීකරණය දන්නවා. හරි. ඔන්න ඔය දෙකම දන්නවා. A කියන ලක්ෂ්‍යයේ ඉඳන් තමයි අපි යන්නේ. දැන් අපිට කියන්නේ A සිට S ට ඇඳි ස්පර්ශකයන්හි ස්පර්ශ ලක්ෂවල මේවනේ ස්පර්ශ ලක්ෂ. A වලින් ඉඳන් ඇඳපු ස්පර්ශකවල ස්පර්ශ ලක්ෂ මේවා. අන්නේ ලක්ෂවල x කණ්ඩාංක ඔන්න ඔය සමීකරණය මත පිහිටනවා කියලා කියලා තියන්නලු. එතකොට මොකක්ද අපිට කරන්න පුළුවන් එකම දේ? මේගොල්ලන්ගේ ස්පර්ශ ලක්ෂ අර දීලා තියෙන සමීකරණය තෘප්ත කරනවා කියලා වෙන්නන්නේ තියෙන්නේ. එහෙනම් අපි මෙයාගේ ස්පර්ශ ලක්ෂ මුලින් හොයලා ඉමු. ස්පර්ශ ලක්ෂ හොයන්න නම් මොකක් කරන්න පුළුවන්ද? මෙන්න මේ ස්පර්ශජාලයේ සමීකරණයයි ස්පර්ශකයයි ඡේදනය වෙන ලක්ෂය නේද මේ ස්පර්ශ ලක්ෂයේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ස්පර්ශජාලයේ සමීකරණයයි මෙන්න මේ ස්පර්ශකයේ සමීකරණය අපිට විසඳන්න පුළුවන්. ඒක ක්‍රමයක්. නැත්තම් අපි දන්නවා මේ වෘත්තය කැපෙනවා
ස්පර්ශ ජායෙන් ඒ අදාළ තැන්වලදී වෘත්තය කැපෙනවා ස්පර්ශ ජායෙන් ඒ අදාළ තැන්වලදී. එහෙනම් වෘත්තයේ සමීකරණයයි ස්පර්ශ ජායේ සමීකරණයයි කිව්වත් මොකද වෙන්නේ? ස්පර්ශ ලක්ෂවල කණ්ඩායම් අපිට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි වෘත්තයේ සමීකරණය දන්නවා x වර්ගය ධන y වර්ගය ධන 4x සමාන බිඳුවයි කියන. ඒ වගේම ස්පර්ශ ජායේ සමීකරණය අපි දන්නවා 3x ඍණ y ධන 2 සමාන බිඳුවයි කියන. මේ දෙන්නා විසඳුවනම් අපිට අරයාගේ කණ්ඩාංක ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්පර්ශ ලක්ෂවල කණ්ඩාංක. දැන් අපිට කණ්ඩාංක හොයන්න කියලා නෙමෙයි කියන්නේ. මොකද්ද? එයාගේ කණ්ඩාංක වල x කණ්ඩාංක අර දීලා තියෙන සමීකරණය මත පෙන්වන්න කියලා. එතකොට බලන්න තර්කය මේ දෙන්න විසඳුවාම ස්පර්ශ ලක්ෂ එනවා. එතකොට ඒ ස්පර්ශ ලක්ෂ වලට x කියලා ගන්න පුළුවන් y කියලා ගන්න පුළුවන්. එතකොට කණ්ඩාංක දෙක ගන්න එනවනේ. ඇයි? දැන් දෙකක් තියෙන හින්දා. අපිට දැන් ඕනේ x කණ්ඩාංක අතර සම්බන්ධයක් විතරයි. එහෙනම් මේ දෙන්නගෙන් y අයින් කරා නම් අපිට x කණ්ඩාංක වලට එන සූත්‍රයක් මොකක් හරි ගන්න පුළුවන් නේද? එහෙනම් මම මොකද කරන්නේ? මෙතනින් y තනි කරලා එයාව මේකේ ආදේශ කරනවා. එහෙනම් x වර්ගය ධන මට y මෙතනින් තනි කරොත් 3x ධන 2 කියලා එන්නේ. එයාගේ වර්ගය ධන 4x සමාන බිඳුව කියලා ගන්න පුළුවන් නේ. දැන් බලමු අපි මේක සුළු කරලා x වර්ග ධන 9x වර්ගය ධන 12x ධන 4 ධන 4x සමානයි බිඳුව කියලා එනවා. හරි. එතකොට දැන් මේක අපි සුළු කරගෙන ගියොත් බලන්න 10x වර්ගය ධන 16x ධන 4 සමානයි බිඳුව කියලා තියෙන්නේ. එතකොට මේක අපිට ඔක්කොම දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට එනවා 5x වර්ගය ධන 8x ධන 2 සමානයි බිඳුව කියලා. බලන්න. එතකොට ඕක තමයි අපිට දීලා තියෙන උත්තරේ නේ. ඕක තමයි අපිට දීලා තියෙන උත්තරේ. හරි. එතකොට එහෙනම් අපිට ලියන්න පුළුවන් ස්පර්ශ ලක්ෂ වල x කණ්ඩායමක මෙන්න මේ සමීකරණය මත විහිදලා ඇත කියලා කියන්න පුළුවන්. ඒතකොට මොකද්ද ගොඩනගපු තර්කය? මේ දෙන්න විසඳුවාම ස්පර්ශ ලක්ෂ හොයන්න පුළුවන් x කණ්ඩාංක වෙනම y කණ්ඩාංක වෙනම. අපිට දැන් ඕනේ x කණ්ඩාංක තියෙන ඒ මොකක් හරි එකක සම්බන්ධයක් තමයි ඕනේ x කණ්ඩාංක අතර විතරයි. එහෙනම් මොකද කරේ මම මේ දෙන්නගේ y අයින් කරා. y අයින් කරාම උත්තරය හරි. ඔන්න එහෙනම් අපේ අවසාන උත්තරය. ඉතින් එතකොට ඒක ටිකක් අර හිතන්න තියෙන ගාන. හරි. එතකොට අපේ 17 වෙනි වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.